මේ අනේ සිදුවත් සමාවුණු මැන කාව්‍ය කෘතියත් ඒ වගේම මේ ඔබේ ඔක්කොම එවුන් මැරිලා කියලා දැන් කතා කළොත් කෙටි කතා සංග්‍රහයක්. මම ඊටාම ගෞරවයෙන් ආරම්භ කරනවා මේ සභාවේ මීළඟ දේශනය පවත්වන්නට ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහත්මයාණන්. සියලු දෙනාගේම අවසරයි. හැන්දෑවේ පහ පහුවෙලා විනාඩි 24ක් වෙනකොට මීළඟ දේශනය කියලා ආරාධනා කරනකොට මම දන්නවා ඔබේ හිතේ ඇති වෙන තත්ත්වය. දැන් අපේ ධම්මික බණ්ඩාර සර් වගේ මම මේ වගේ පළපුරුදු කතිකෙක් නෙමෙයි පොත් ගැන. ඒ නිසා මම සටහනක් හදාගෙන ආවා. හැබැයි අවසාන කතිකයා වීමේ අභියෝගය අද තමයි දැනුනේ. මම දැන් සටහන පැත්තක දාලා මගේ හිතට එන දේවල් කියන්න පටන් ගන්නවා. මොකද දිග කතාවක් කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. කොහොම හරි අද මේ සභාවේ හැමෝම කිව්වේ සිසිර රැඩිකල් කියලා. මට හිතෙනවා එහෙම නෑ කියලා. ඇයි සිසිරට අපි රැඩිකල් කියන්නේ? ප්‍රසිද්ධියේ කතා කරන්න බැරි වචන කීපයක් මේ කවි අතරට දැම්ම පමණින් ඔහු රැඩිකල් කියලා කියන්න මම සූදානම් නෑ. එහෙනම් සිසිර මොන જાතිය මිනිහෙක්ද? හැබැයි මට හිතෙනවා ඔහු අමුතු මිනිහෙක් කියලා. දැන් මේ අපේ සූරවීර නිවේදකතුමා කීවා වගේ අමුතු જાතියේ වැඩ මුන් ඔක්කොම මැරිලා කියන මේ පොතේ නම මම ඉදිරිපත් කරනකොටම මම කල්පනා කළා මේ මොන මගුලක්ද කියන්නේ කියලා. ඊට පස්සේ ඒක පෙරවදන කියවනකොට ඔහු කියනවා ඔබේ ශරීරයේ යම් කොටසක් නිසකවම මිය ගිහින් කියලා. මම හිතලා අතගාල බැලුවා කොහෙද මැරිලා තියෙන්නේ කියලා. හැබැයි මේ කතාවෙන් එහාට යනකොට ඔහු ඊළඟට කියනවා දෙවෙනි පරිච්ඡේදයේ 2009ට පෙර චන්දනත් මැරිලා කියලා. දැන් මේක මගේ නම නිසා මම තවත් බය වුණා. කොහොම හරි මේ අසම්මත මිනිසා ලියා තියෙන කවිවල මම දකින්නේ රැඩිකල් භාවයක් නෙවෙයි. මම ඒක නිදර්ශන කතාවක් කියන්නම්. මේ ඊයේ හවස ටිකක් දිග ගමනක යන්න මට පුළුවන් වුණා. ඒ වෙලාවේ අර ජංගම දුරකථනයේ ඇත්තටම මේ පොත් කුරිය කරලා ඉවෙ නෑ ධම්මික බණ්ඩාර මහත්තයා අපිට ඒවේ WhatsApp කළා. අන්න ඒක නම් පොඩක් රැඩිකල්. දැන් මෙයාගේ පොත බලන ගමන් මම දැක්කා YouTube අවකාශයේ මතුවෙච්ච කාරණයක්. ඒකේ තිබුණේ කිසියම් පුද්ගලයෝ පිරිසක් තරුණාය අත්වලට ග්ලව්ස් දාලා මුඛවාඩම් දාලා කඩදාසි ගොඩක් පිරිසිදු කරමින් අයින් කරනවා. ඒකේ තියෙන හින්දියේ. ඉතින් එතනම ට්‍රාන්ස්ලේෂන් තියෙන හින්දා මම දාලා බැලුවා මේ කරන්නේ නේපාලේ ගිනි තියපු අධිකරණ ශාලාවේ නඩු ෆයිල් වලින් ගන්න පුළුවන් ටික බේරන එක. බැලු බැල්මටම පෙනෙන්නේ එතනින් ගන්න පුළුවන් දෙයක් නෑ කියන එක. දැන් මට ඒ වෙලාවේ හිතුණා නඩුවක් දාන්නේ ඇයි? බොරුවට නඩු දාන අය ඉන්න පුළුවන්. නමුත් නඩුවක් දාන්නේ අසාධාරණයට ලක් වෙච්ච කෙනෙක්. දැන් මෙතන ඉන්න අය දන්නවා මේ සම්භාවනීය සභාව. නඩුවක ෆයිල් එකක් විනාශ වුණොත් පාඩුව සිද්ධ වෙන්නේ කාටද? වාසිය යන්නේ කාටද? දැන් මේ අසරණයින් වෙනුවෙන් කරපු අරගලේ ඇත්තටම පීඩාවට පත් වෙන්නේ අසරණයින්. ඒක තමයි හැමදාම වෙන්නේ. එතකොට අසරණයින් වෙනුවෙන් කවුද කතා කරන්නේ? මං විශ්වාස කරනවා අසරණයින් වෙනුවෙන් කතා කරන්න ඉන්නේ කවියෝ කියලා. අන්න එහෙම බැලුවහම මට සිසිරව හමු වෙනවා. ඒ කොහොමද? සිසිරගේ කවිවල හැම වෙලාවෙම උත්සාහ කරලා තියෙන්නේ අසරණ අය ඒ අය මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරන්න. එතෙන්දී ඒ අසරණ අයගේ භාෂාව ඔහු පාවිච්චි කරනවා. ඒ පීඩාවට පත්වෙච්ච මිනිහගේ වචන ඔහු පාවිච්චි කරනවා. ඒ නිසා සිසිර අපිට රැඩිකල් වගේ පේනවා. මෙහෙම අයට නමක් තියෙනවා. මේ අයට කියන්නේ සෝෂල් පොයිට් කියලා. සමාජ කවියෝ. දැන් සමාජ කවිය කියලා කිව්වම මම හිතන්නේ ඒ අර්ථය සම්පූර්ණයෙන් වෙන්නේ නැහැ.
එතකොට අපිට ගන්න පුළුවන් මිනිස්සුන්ගේ සමාජයේ මිනිස්සු දුක් විඳින හැටි. ඔවුන් මුහුණ දෙන අසාධාරණකම්, ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ ලියන කෙනාට තමයි සමාජ කවිය කියලා කියන්නේ. එතකොට සිසිර සමාජ කවියෙක් විදිහට හඳුන්වන්න මම කැමතියි. මොකද ඔහුගේ හැම කවියකම තියෙන්නේ පීඩාවට පත් වෙන මිනිස්සු ගැන. දැන් මම ටිකක් ඉක්මනට යනවා කෙටි කතාව ගැන කියන්න. මොකද සිසිර බඩ කිව්වා වැඩිපුර ඒ ගැන කතා කරන්න කියලා. දැන් ඔක්කොම උන් මැරිලානේ කෙටි කතාව. දැන් මේකේ පළවෙනි කෙටි කතාව මේ ගැන දැන් බොහෝ දේ කියවුණා. අමරජීව මැරිලා. ඇත්තටම මොකද්ද මේ කතාවේ තියෙන්නේ? මම මේ කතාව ඔබට කියවන්න ඉඩ තියලා මට අවශ්‍ය කොටස පාඨක ඇහෙන් කියන්න. අමරජීව කියලා කියන්නේ යමක් කමක් තියෙන මිනිහෙක්. අපි කියමු පෝසතෙක් කියලා. සිසිර කිව්වා වගේ නොමැරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. චූටියා කියලා කියන්නේ මේකේ අනිත් චරිතය. චූටියා කියලා කියන්නේ නාන්නේ නැති, ගඳ ගහන, එහෙම නැත්නම් කසල සමග ජීවත් වෙන ඊටමත් අපවිත්‍ර මිනිස්සෙක්. මම හිතන්නේ ਉਹ හඳුනන්න වඩාත් හොඳයි අපතයා කියන වචනේ. අමරජීවයි මේ චූටියයි හරි යාළුයි. එහෙම හිතන්නේ චූටියා. අමරජීව චූටියව බයිසිකලෙත් තියාගෙන යනවා. එයා ඇඳපු ඇඳමුත් දෙනවා. එයාට අවශ්‍ය කරන හැම දෙයක්ම දෙනවා. හැබැයි චූටියා දන්නේ නැහැ අමරජීවයි එහෙම කරන්නේ කියලා. එක දවසක් චූටියා දකිනවා අමරජීව එක්තරා කාන්තාවකගේ ගෙයක් ඇතුලේ ඉන්නවා. චූටියා හිටියේ පිළිකයි. අන්න එදා ඉඳලා තමයි අමරජීව චූටියට සලකන්න පටන් ගන්න. ඊට පස්සේ චූටියා කොච්චර දේවල් ඒ ගැන හිතනවද? දැන් මේ පිළිබඳව රණ්ඩුවක් යනවා අමරජීවගේ බිරිඳ සහ අමරජීව අතර. ඒ රණ්ඩුව ඉවර වෙලා අමරජීව බයිසිකලේ තියාගෙන චූටියවත් අරගෙන යනවා. ඒ වෙලාවේ තමයි ලොරියක හැප්පිලා අමරජීව මැරෙන්නේ. චූටියත් අඩසිහි තත්වයකටපත් වෙනවා. දැන් ඊට පස්සේ චූටියා මොකද කරන්නේ? ඔහු සුරංගනා ලෝක මවන්න පටන් ගන්නවා. අමරජීව මගේ යාළුවා. දැන් අමරජීව මැරිලා ඔහුට ඇහෙනවා. එහෙනම් දැන් මගේ යුතුයකම තමයි අමරජීවගේ දරු පවුල බලා ගන්න එක. අමරජීවගේ බිරිඳත් එක්ක පාරේ ගමන් යන්න සිද්ධ වෙයි. අමරජීවගේ දරුවන්ට තාත්තා වෙන්න සිද්ධ වෙයි. ඊට පස්සේ අමරජීවගේ බිරිඳ මට කියයි මේ ළමයි දෙන්න අමරජීවගේ අපි දෙන්නත් ළමෙක් හදමු කියලා. දැන් අපි දෙන්න පාරේ යනකොට පාරේ මිනිස්සු අපි දිහා බලාවි. එයා පොඩ්ඩක් අඟර දඟර වැඩි. මම කියනවා අමරජීව වගේ වෙන්න බෑ. ඔයා දැන් මාත් එක්ක ඉන්නකොට ඊට වැඩිය හොඳ වෙන්න ඕනේ. මේ විදිහට මනෝලෝක මවන්න පටන් ගන්නවා. අන්තිමට ਉਹ හිතනවා අමරජීවගේ බිරිඳ විතරක් නෙමෙයිනේ. ඇයි කාංචන මට එයාවත් බලා ගන්න වෙයි කියලා. මේ මවා ගන්න ලෝක සියල්ලම එක මොහොතකදී බිඳ වැටෙනවා. අන්න එතන තමයි වැදගත් දේ. දැන් මේක නූතන මනෝවිද්‍යාව හඳුන්වන්නේ ෆැන්ටසි ප්‍රෝන් පර්සනැලිටි කියලා. ඒක එක්තරා විදිහක ලෙඩක්. මං හිතන්නේ මේ ලෙඩේ අපිට තියෙනවා කියලා. ඒ නිසායි අපි ඔක්කොම මැරිලා කියලා මෙතන අපිට පිළිගන්න සිද්ධ වෙන්නේ. කවුරු හරි අපිට සුරංගනා ලෝකයක් ගැන කිව්වොත් අපි එතන හිඳලා හීන දකින්න පටන් ගන්නවා. ඒ හීන මවලා අන්තිම කෙලවරේ ඒ හීන බිඳුනහම තව කාගේ හරි සුරංගනා ලෝකෙක එල්ලෙනවා. මේ කතාව අරගෙන වර්තමාන දේශපාලන ලෝකෙන් තියන්න පුළුවන්. අන්න ඒ නිසායි මම කියන්නේ මේක ඇතුලේ තියෙන රැඩිකල් කමක් නෙමෙයි මේ සමාජයට යථාර්ථය කියලා දෙන පාඩමක් කියලා. දැන් තව එකක් මම කියන්නම්. මේකට ඉස්සෙල්ලා මම කියන්නම් මේ විවාහ ජීවිතය පිළිබඳව බොහෝ සමීක්ෂණ කරලා තියෙනවා. මේ සමීක්ෂණවල ඍජුවම කරලා නැහැ විවාහ ජීවිතය තුළ භාර්යාවන්ගේ තෘප්තිමත් භාවය පිළිබඳව. හැබැයි හොයාගෙන තියෙනවා වැඩිහිටි විවාහයක් ඇතුලේ තෘප්තිමත් විවාහ ජීවිතයක් පවත්වාගෙන යන්නේ එහෙම යන හොඳම රට ඉන්දුනීසියාව 94%ක්. ඊට පස්සේ තායිලන්තයේ 92%ක්. හැබැයි දකුණු ආසියාතික රටවලට එනකොට වැඩිහිටි ජීවිතය ඇතුලේ තෘප්තිමත් භාවය විවාහයේ තෘප්තිය වැඩිපුර තියෙන්නේ පිරිමියාට කියලා කියනවා.
80ක් විතර පිරිමියට එනකොට කාන්තාවට 40%යි. ආසියාතික කාන්තාවන් විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන් ජීවිත කාලයක්ම විවාහ ජීවිතය ගත කරලා මිය යනවා සූරතාන්තය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව. මම හිතන්නේ මම ඒක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඒක අනිච්චානුක ක්‍රියාවක්, ස්වයං සාධක ක්‍රියාවක්. කාන්තාවට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. බොහෝ ස්වාමීවරු කල්පනා කරනවා බිරිඳ කියලා කියන්නේ ස්විච් එක දැම්මහම වැඩ කරන්න ඕන එකක්. ඒක ඕෆ් කළාම සමහරවිට ඕෆ් කරන්න නැතුවත් යනවා. අපි නිදර්ශනයක් අරගෙන කතා කරමු. දීර්ඝ කාලීනව මත්පැන් පානය කරන පුද්ගලයෙක්ගේ කටින් එනවා අමුතුම ගඳක්. වයින් ස්ප්‍රිට් ගඳක්. හැබැයි ඔහු හිතනවා ඔහුගේ බිරිඳ ඒ ගඳ ඉවසන්න ඕන කියලා. ස්වාමි පුරුෂයාගේ ඕනෑම ගන්ධයක් ඉවසීමට බිරිඳට පුළුවන් විය යුතුයි කියලා. මං කියව නඩුවක් මහා බ්‍රිතාන්‍යයේ බිරිඳ ගිහිල්ලා නඩුවක් දාලා තිබුණ දික්කසාද නඩුවක් විකලාංග වෙන්න හේතුව තමයි එයාගේ ස්වාමි පුරුෂයා මාළු කඩේක වැඩ කරන්නේ එයාගේ මාළු ගඳ එනවා කියලා. අපේ රටේ එහෙම නඩු නැහැ. අපේ රටේ කාන්තාවන් මේ දුක විඳගෙන හැමදාම ජීවත් වෙලා තමුන්ගේ ජීවිතේ දැන් ඇත්තටම මිනිස්සුන්ට ලබන්න දින සමහර මිනිස්සුන්ට තියෙන එකම තෘප්තියත් අහිමි කරගෙන මිය යනවා. දැන් බලන්න සිසිරගේ මේ කවිය. ඔබ කියනවාද මේකට රැඩිකල් කියලා? මහරයට උඹ ඇවිත් අදිද්දී මගේ කකුල මන් දන්නවා උඹ එහෙම කරන්නේ මොකකටද? මරණින්ද වගේ මං හිටියාට එහෙම්මම ඕන ඇති උඹට මං බදාගෙන ඉඹින්න. එදා වාගේ උඹට බෑ මං එක්ක හැපෙන්න. මගේ විසේ හැරුණොත් එනවා තන් පැලෙන්න. මොහොතකටවත් එපා උඹ දුකක් හිතන්න. බෑ අනේ මට එහෙම පල් වලක රගින්න. ඉඳ හිටක මහරයට උඹ වෙලා කුලප්පු. උඹ ගාව ගඳයි මට කසිප්පු. දත් දෙකක් නැති ලොම්බ මගේ තොලට තියාපු. හැම මොහොතේ මං හිතුවේ පෙර කරුමේ කොරාපු. මතකයිද උඹ එක්ක තුරුලේම උන්නා. ලෝභ නැතුව මං හැමදේම දුන්නා. හිතේ හිස් තැන්වලට ඇඟ හෝන හින්දා ඇහැරෙන්නේ නැති වෙන්න හිත මරලා දැම්මා. දැන් මං හිතන්නේ මේ කවිය ආසියාතික විවාහ ජීවිතයට තියෙන පාඩමක්. මං විශ්වාස කරනවා මේවා අච්චු පොත් වලට දාලා ළමයින්ට උගන්වන්න ඕනේ කියලා. ඊළඟට මේ රැඩිකල් මිනිස්යාගේ සාහිත්‍ය ගැන පොඩ්ඩක් කතා කරමු. සිසිරගේ කවිවල හරි සාහිත්‍ය අලංකාර තියෙනවා. මම ඇත්තටම සන්තෝෂ වෙනවා මේ ගායන වෘන්දය මං අන්තර්ජාලයෙන් වුණ දකිනවා. අද තමයි පණ පිටින් දැක්කේ. මං කියන්නේ එතන පණ තියුණා. දැන් ඔවුන්ගේ ගායන මෙහිරෙන් බොහෝ ගායනාව වැහුවා. දැන් බලන්න තොටුපළ ගාව බක්මීමල් රේණු වැටි දියඹේ රටා අඳිනවා මගේ මැණික වැනි. දැන් මේ වගේ ලස්සන සාහිත්‍ය යෙදුම් සිසිර අරගෙන තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෙන්නේ නැති. නාමල් නැතත් මගේ වැනිකගේ සුවඳ දැනි මී මොර ගහට එන බඹරුන් බලයි හැරි. තව තැනක මෙහෙම එකක් තියෙනවා. අවසන් ගමන අවසන් කර යාගන්න බැරි නුඹ නිසයි බෑ නුඹ මග හැර යන්න. හිමි කර ගනිමි හිර කර අවසන් උස්ම නුඹ එන තුරා ඉමි සැරයක් දැක ගන්න. මං හිතන්නේ දැන් සමාජ සංසිද්ධීන් දැන් මෙතන ගායනා කරපු නිසා අර රිස්වාන්ගේ කතාව මං ඒක අතාරිනවා. මං අහපු ලස්සන කතාවක් මතක් වෙනවා. ඒකත් සිසිරගේ නිර්මාණයකට සම්බන්ධයි. මේ කතාව මේ ළමයි අතර තියෙන එකක්. එක දවසක් සුපර්මෑන් ලෝකෙට එනවා කියලා ආරංචියක් පැතිරුණා. එතකොට මිනිස්සු ඔක්කොම දුවනවා සුපර්මෑන් බලන්න. මේ වෙලාවේ ඇත්තටම සුපර්මෑන් එනවා. ඇවිල්ලා අහනවා කොහෙද දුවන්නේ? සුපර්මෑන් එනවා දන්නේ නැද්ද? එතකොට සුපර්මෑන් කියනවා මමනේ සුපර්මෑන්. කිසි කෙනෙක් එයාව ගණන් ගන්න නැහැ. පිස්සු කතා කියනවා පිස්සු යකෙක්. ඒ ඔක්කොම සුපර්මෑන් බලන්න දුවනවා. හැමෝම කියන්නේ සුපර්මෑන් එනවා අපි ඒව බලන්න යනවා. සුපර්මෑන්ව ගණන් ගන්න නැහැ. අන්තිමට සුපර්මෑනුත් හිතනවා ඇත්තටම සුපර්මෑන් එනවා ඇති මාත් යන්න ඕනේ බලන්න. එයත් අර කට්ටිය එක්ක දුවන්න පටන් ගන්නවා. දැන් ඒ වගේ තමයි 2009ට කලින් චන්දනත් මැරිලා. දැන් මේ කතාවේ තියෙන්නේ කාරණා කීපයක් මතුවෙනවා. දැන් මට මතකයි 2009 කියන්නේ විශේෂ අවුරුද්දක්නේ.
මම හිතන්නේ ඒක මතක නෑ උඟක් අය. 2009 අපි යුද ජයග්‍රහණය කළා. දැන් ඒක මතක් කර කර ඉන්න ඕනෙත් නෑ. කොහොම හරි චන්දන මැරුණේ යුද්ධ දිනන්න කලින්. මම නෙමෙයි. යුද්ධ දිනන්න කලින් චන්දන මැරුණා නම් ඔහුට ජයග්‍රහණය අහිමි. දැන් මොකද මේ වෙන්නේ? චන්දන දැන් අපි දකිනවා ඔහු රණවිරුවෙක්. හරි සොල්දාදුවෙක්. ඒක කියන්න හොඳ නැත්තම්. ඒ කාලේ හැම හන්දියක් ගානෙම බැනර් දැම්මා රණවිරුවන්ට උපහාර. එතකොට ඒකේ ඉන්නවා ලොකු යාන්ත්‍රික තුවක්කුවක් ගත්ත මිනිසෙක්. ඒ තමයි රණවිරුවා. මිනිස්සු එයාට ලේ දෙන්න සූදානම්, එයා වෙනුවෙන් බෝධි පූජා තියන්න සූදානම්, එයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම්. හැබැයි නිවාඩු අරගෙන ගමට එන සෙබලට සීට් එකක් දෙන්න මිනිහෙක් නැහැ. චන්දන ගමට එනකොට එයා හිතනවා අර බැනර් ඔක්කොම දැකලා ගම පිළිගනී කියලා එයාව සන්තෝෂෙන්. කිසි කෙනෙක් එයාව ගණන් ගන්නේ නැහැ. බස් එකෙන් බහිනකොටම එයා දකින්නේ එයා දැකලා මාරු වෙන මිනිහෙක්. ගෙදර ගියාම පොඩි දරුවෝ එනවා ඇගේ එල්ලෙන්න. හැබැයි බිරිඳ නැහැ. ගෙදරින් පිටිපස්සට ගියාම ඔහු දකින්නේ බිරිඳ වැට අද්දර ඉඳගෙන අර මාරු වෙච්ච මිනිහට අතවරන එක. දැන් මේ තමයි යථාර්ථය. මේක තමයි කියලා දෙන පාඩම. ඒකයි මං කියන්නේ මේවා රැඩිකල් කියන්න ඕනේ නෑ කියලා. දැන් තවත් එකක් කියලා මං හිතන්නේ මං කතාව නවත්තන එක හොඳයි. අපේ සහෝදර මහත්මයෙක් ඔහුගේ කතාව කිව්වා. මොන අවාසනාවන්ත හේතුවක් නිසා හරි මං ඒක පිළිගන්න ලෑස්ති නැහැ. පුරාහඳ කළුවරේ බණ්ඩාර මැරිලා කතාවේ ඔය තියෙන කතාවයි ඒ කිව්ව කතාවයි සම්බන්ධ නැහැ කියලා මම කියනවා. අපේ ලේඛකයා ඔළුව වනනවා. හරි එහෙනම් මම. මොකද්ද මේ? නාසි කඳවුරක් තිබුණා. මේ නාසි කඳවුරේ හිටියා වික්ටර් ෆ්‍රැන්කල් කියලා මිනිහෙක්. ඔබතුමා දන්නවා. එතුමාගේ පොතක් තියෙනවා. ඒ පොත දමාච්චි මහත්තයා සිංහලටත් පරිවර්තනය කළා. දැන් මේ වික්ටර් ෆ්‍රැන්කල් කියන කෙනා මනෝවිද්‍යාඥයෙක්. ඔහු මේ කඳවුරේ ඉන්න මිනිස්සු ගැන අර කඳවුරේ සියලුම දුක් වේදනා විඳ ගනිමින් අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනයේ අද මනෝවිද්‍යාත්මක ගුරුකුලයක් හදලා තියෙනවා. මොකද්ද ඔහු දැක්කේ? ඔහු කිව්වා මිනිස්සු හෙට මොකක්ද වෙන්නේ කියලා බයෙන් ජීවත් වෙන නිසා සමහර විට ඔවුන්ගේ මරණය ඉක්මන් වෙනවා. මේ හිර කඳවුරු වල හිටපු අය කෑම නැතුව එහෙම නැත්නම් වද වේදනා හින්දා නෙවෙයි බොහෝ දෙනෙක් මිය ගියේ හෙට දවස ගැන තියෙන බය නිසා කියලා. ඔහු ඒක හැඳින්නුවා anticipated fear කියලා. දැන් මේ කතාව තමයි සිසිර ලියලා තියෙන්නේ. මේ anticipated fear නැත්නම් anticipated suffering කියන එක. සිද්ධ විය හැකියයි සිතන වේදනාව. දැන් මේ බණ්ඩාර කතාවේ චරිතය සුමිත්. ඔහුට තියෙන්නේ එහෙම ප්‍රශ්නයක්. දරුවන්ගෙන් යැපීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඔහු හිතනවා දරුවෙක් ලැබෙන්න ගියොත් ඔහුගේ බිරිඳ එකෙන් මිය යයි කියලා. යුද්ධය නිසා මිනිස්සු මැරෙනවා දැක්කම ඔහු හිතනවා ඔහුගේ දරුවත් ඒ මරණයට ගොදුරු වෙයි කියලා. ඒක මේ ලෝකයේ බොහෝ අය පෙළෙන මානසික තත්වයක්. හෙට දවස ගැන බය. මම හිතන්නේ සිසිරගේ කතාවේ කියවෙන්නේ ඒක. එතකොට ඒ කතාවෙන් අපිට පාඩමක් දෙනවා ඒ වගේ අනියත බය ඇති කරගත යුතු නෑ කියලා. Man's Search for Meaning කියන පොත තමයි ඒක සිංහලට පරිවර්තනය වුණේ මිනිස් දිවේ අරුත සොයා කියලා ලීලානන්ද ගමාච්චි මහත්මයාගේ. මම හිතන්නේ ඒ පොතේ තියෙන කතන්දරයයි සිසිරගේ කතාවයි එකට එකතු කරගත්තොත් මේකේ අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊළඟ කාරණේ. තව එක කාරණයක් කියලා මගේ කතාව මම අවසන් කරන්නම්. මං හිතන්නේ මේකත් අපි කවුරු හරි කියන්නම ඕන එකක්. අර මුලින් අපේ සුරවීර මහත්තයා කිව්වා වගේ මේ සභාවේ
හාමුදුරුවරු නැති එක ලොකු දෙයක්. දැන් අපිට බුද්ධ ධර්මයේ ඉගන්නපු දේ තමයි යමක් ඇහුවහම සුණාත ධාරේත චරාත. හරිනේ සර්? අහන්න ඒක ධාරණය කරගන්න ඒ අනුව හැසිරෙන්න. දැන් මේක අපේ අධ්‍යාපනයට ගන්නත් පුළුවන්. ළමයි ගුරුවරයා කියන දේ අහගෙන ඉන්නවා. ඒක අවබෝධ කරගන්නවා ඊළඟට ඒකට අදාළ අභ්‍යාස කරනවා. දැන් ළමයින්ට මොකද වෙලා තියෙන්නේ? ගුරුවරයා කියන දේ අහගෙන ඉඳලා ඒක පාඩම් කරලා ඒකට අභ්‍යාස කරන්න වෙලාව තියෙනවා. දැන් ඔබ දන්නවා මම මේ කියන කාරණේ. දැන් ළමයින්ට තියෙන්නේ මීරිගම පන්තිය ඉවරුනාම පස්යාල පන්තිය ඒක ඉවරුනාම ගෙරෙව්ල පන්තිය ඒක ඉවරලා ගෙදර යනකොට සර් ඇවිල්ලා අනිත් පන්තියට. එතකොට අහන් ඉන්නවා මිසක් ඒවා අනිත් පැත්තට කරන්න වෙලාව නැහැ. ඕකම වෙලා ධර්මය පැත්තටත් දැන් තියෙනවා බණ නාලිකා. එක බණක් ඇහුවම තව බණක්, ඒ බණ ඇහුවම තව බණක්, ඒ බණ ඇහුවම තව බණක්. පැය 24ෙම බණ අහගෙනම ඉන්න පුළුවන්. කිසිම කෙනෙක්ගේ මනස හැදෙන්නේ නැහැ. ඒ නිසාද මොකද වෙලා තියෙන්නේ? රුවන්වැලි සෑය වට කරනවා පළතුරු වලින්, චෛත්‍ය වටේ ඔතනවා රෙදි. හරිනම් සද්ධාවෙන් මිනිස්සු ගෙනියන්න ඕනේ කොහාටද? අද සද්ධාව ලොකුම ලොකු ව්‍යාපාරයක් කරගෙන. මේ ව්‍යාපාරය ඇතුලේ මොකක්ද වෙලා තියෙන්නේ? මට මතකයි පොඩි කාලේ කැලණි රජමහා විහාරේ මං කැලණියේ අපිට තිබුණා ශාන්ති කදෝර කියලා එකක් විහාරගේ ආරක්ෂා කරන්න පොයේ දවසට. ඉතින් වෙසක් පොයේ දවසේ අපි ඩියුටි. මම පොඩි ළමෙක් එතකොට. කවුද උපාසක මහත්තයෙක් සහ එතුමාගේ බිරිඳත් තව ගෑනු ළමයි ටිකුත් හිටියා. ඒකයි මට ලැජ්ජාව. බුදුගේ ඇතුලේ හඳුන් කූරු පත්තු කරනකොට මං ගිහිල්ලා කිව්වා එපා කියලා. සද්ධාව කියන්නේ බුදුගේ විනාශ කරන එකට නෙවෙයිනේ. එතුමා මට ඊටාම නරක විදියට බැනලා මාව එළවුවා. ඔය කියන විහාරයේ ඇතුළේම මම දැක්ක සලපිලිමේ අත් දෙකට වම්බටුයි බතුයි බෙදලා තියෙනවා. අනිත් තැන්වල දානේ පාත්‍ර තියෙනවා. මගේ දානේ තමයි ඔබ වහන්සේ වළඳන්න ඕනේ කියලා කෙලින්ම පිළිමේ අත් දෙකටම බත් බෙදලා. මං හිතන්නේ වම්බටු වලට කිරි ටිකක් දාන්න මදි වුණා. මෙන්න මේකත් ඔබ වහන්සේ දාගෙනම වළඳන්න කියලා මැගී පොල් කිරි පුප්පෙකුත් තියන්න බැරි නෑ. ඒ තරම් සද්ධාවෙන් මිනිස්සු අන්ධ කරන කාලයක්. එහෙම කාලෙක සිසිර ලියනවා අර කවිය නෙමෙයි තව එකක්. මං ඒක කියන්න. සුදු බුදු සාදු 500යි, රතු බුදු සාදු 700යි, ලොකු බුදු සාදු නම් 1000යි, පොඩි බුදු සාදු 100යි හරි ලාභයි. බුදු සාදුලත් විකුණයි එක එක බිලට, ලොකු බුදු සාදුටයි හිත මක් කරන්නද? අතමිට හිඟයි සරුනම් නිවනට ළඟය, වලිගය නැති අයට නිවනත් හරි දුරය. ලොකු බුදු සාදුගේ බර ගානට තිතට, ඒ බර ඕනෙමයි පින් බර වැඩි වෙන්න. සෙලෙස්තිනා කීවම මැගියගේ හිතට, වැදුනා නිවන නම් බැරි බව මේ කපට. දැන් මේකම තමයි ඔබ අහනවා නම් මේ නාලිකාවට තේරෙවි. අද දැන් මේ බණ නාලිකා නම් යන්නේ වැඩිහිටිය අයට. ගොඩක් ඇඳේ ඉඳගෙන අහන නැත්නම් මේ හැමේ දුවන්න පුළුවන් අයට බණ අහා ඉන්න වෙලාවක් නැහැනේ. ඒ අයට මොනවද කියන්නේ? ඒ අයට ඒගොල්ලෝ කියන්නේ කටිනයක් කරලා නැත්නම් ජීවිතේට කිසිම ආත්මික දෙවි ලෝකේ යන්න බෑ. පන්සලකට ගඩොලක් හරි පූජා කරලා නැත්නම් අපායේ යන එක ෂුවර්. වයසට ගිහින් ඇදට වැටිච්ච මිනිස්සු කෙලින්ම අපායට වට්ටන බණ. දැන් ඔබ අහලා බලන්න. ශිෂ්‍යත්ව පාස් වෙන්න නම්, O level පාස් වෙන්න නම්, A level පාස් වෙන්න නම්, කසාදයක් හරියන්න නම් දායක බණක් ගන්න ඕනේ තත්ත්වයක් තියෙනවා. එතකොට මෙහෙම කාලෙක සිසිර වගේ කවියෝ රට අවදි කරන එක ගැන මං හිතන්නේ සිසිරට අප ප්‍රශංසා කළ යුතුයි කියලා. ඒ නිසා සිසිරට මම සුබ පතනවා. මීළඟ කවි පොතටත් එන්න මම බලාපොරොත්තු වෙනවා. හැබැයි එදාට අවසාන කතිකයක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.